හරි ගෙනල්ලා දාන්න. ඊළඟට බෝමලුවකට එහෙම නැත්නම් දිය දඬුවම් නැත්නම් දර දඬුවනුත් තියෙනවා. දැව දඬුවම කියන්නේ දර කියලා කියන්නේ කාස්ට් කියලා කියන්නේ. ඒ කියන්නේ දිය දඬුවම්. එහෙම නැත්නම් අහවල් ස්වාමින් වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ වැසිකිළිය ගාව තියෙන භාජනයේට මෙච්චර වතුර බාල්දි ප්‍රමාණයක් ගිහින් දාන්න. එහෙම නැත්නම් ගුරුතුමන් වහන්සේගේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සංඝා වාසයක වෙන්න පුළුවන්. ඒ විදිහට වතුර දැන් අද වගේ ටැප් පරපු ගමන් වතුර නැහැනේ. ඒ කාලේ ඒ දඬුවම් දුන්නා. එතකොට එහෙම නැත්නම් දර එක සංඝයාගේ ප්‍රයෝජනෙ පිණිස දර එකතු කරන්න ආදී වාසිය. එතකොට ඒවා ඒ කෙනාගේ ස්වභාවය බලලා තමයි පනවන්නේ. එහෙම නැතුව මේ මහා වනාන්තර වලට යවන්නේ නැහැ. සුදුසු විදියට සිදු කළාම එපමණකින් තාම පිරිසිදුත් නැහැ. අන්න එතකොට තමයි ඊළඟට තිසරණය සමාදන් කරවලා ඒ සම්බන්ධව සාකච්ඡා කළ යුතුයි. තිසරණය සමාදන් කළ පමණින්ම නැවත පැවිද්ද පිහිටනවා. සාමණේර නමකගේ පැවිද්ද පිහිටන්නේ තිසරණ සමාදන් වීමෙන්. තිසරණ සමාදන් වෙනවා සමගම අර ශික්ෂාපද 10 සමාදන් කළත් නොකළත් ඒක පිහිටනවා. බුද්ධ ආඥාව. දඬුවමකදී නොයෙක් කාරණා බලාපොරොත්තු වෙන බුදුරජාණන් වහන්සේ. ඉවසීම විතරක් නෙමෙයි. ඊළඟට දැන් අපි වැලි ටිකක් අදිනකොට අනිත් සංඝයා දකිනවා. ඒ දකිනකොට ලැජ්ජා බය ඇති වෙනවා. මම මේ වගේ ශික්ෂාපදයක් ඛණ්ඩනය කළ නිසානේ මට මේ දඬුවම ලැබුණේ කියන පත් වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් කුසලයක් සිදු වෙනවා. මොකක්ද? වැලි ටික අදින්නේ චෛත්‍ය ස්ථානයකට බෝමලුවකට. එතකොට මේ දඬුවම් දෙනවා කියලා බුදුරයන් වහන්සේ පනවා වදාarලා තියෙන්නේ කුසලයක්මයි. එතකොට අර අකුසල ධර්මතාවයේ කුසලයක් බවට පත් කරනවා. බලන්න ඕනේ. එතකොට සමහරවිට සංඝයාගේ වතාවත් කරන්න යොමු කරනවා. එහෙම කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ දඬුවම් ලබා දීම තුලින් ඒ විදිහට පිරිසිදු කරනවා. එතකොට උපසපන් භික්ෂූන් වහන්සේ නමක් අතින් අපි කතා කළේ මත්පැන් පානය පිළිබඳව සිදු වුණොත් ඒ අකුසලය තේරුම් ගත් උතුම් වහන්සේ වටහාගෙන ඒකෙන් මිදෙන්න ඕන කියන අදහස ආවොත් හැබැයි මත්පැන් පානය කරපු පමණින් දුස්සීල කෙනෙක් නෙමෙයි. අපි සමාජය තුළ විග්‍රහ කරන්නේ අපිටත් වඩා ගුණධර්ම නැහැ කියන ওই වචනේ කියනවන්නේ. අපිට වඩා හපන් කියන වචන කියනවනේ. නමුත් ඒකේ අකුසලයේ බලවත්කම කොච්චරද කියලා අපි දන්නේ නැහැ. සමහර විට අපි නිග්‍රහ කරනවා. සමහරලාට අපි දොස් කියනවා. සමහරට දේශසිත ඇති කරගන්නවා අපේ සිත් තුළ. සමහරට අපි ඒ හේතුව නිසාම නොයේක් වචන කියනවා නේ. නමුත් ඒ වචන සමුදාය තුළ අපි දන්නේ නැහැ උන්වහන්සේ තාම සිල්වන්තයි කියන දේ. ඒ හැඟීම අපිට නැහැ. අපි කටයුතු කරන්නේ දුස්සීල කෙනෙක් හැටියට දාලා. ඒකට ඒකේ අකුසල කර්ම පිළිබඳව අපි වෙනම කතා කරමු. එතකොට එබඳු ස්වාමින් වහන්සේ නම අපි දුමු දිනපතාමත් මත්පැන් පාන මෙතනදී බුදුරයන් වහන්සේ ශාසනය තුල කරන්න කියන දේ නම් දේශනා කළා නැහැ. එතකොට යම් තාක් නැවත නැවතත් මත්පැන් ආදී දැන් අපි මත්පැන් සම්බන්ධව කතා කරපු නිසා ඒ ශික්ෂාපදය කඩ කරනවා නම් එතනට කියනවා අලජ්ජී ස්වභාවය කියලා. මොකද්ද? අලජ්ජී ස්වභාවය. අලජ්ජී ස්වභාවය කියලා කියන්නේ ලැජ්ජා නැහැ කියන කාරණාව. මොකද්ද? ලැජ්ජා නැහැ. හැබැයි දුස්සීල නැහැ. එයා සිල්වන්ත කෙනෙක්. එයාට මේ සම්බුද්ධ ශාසනේ දුස්සීල වාදය දාන්න බෑ. එතකොට ඒ භික්ෂුන් වහන්සේට ඔන්න මත්පැන් පානය කිරීමෙන් වැළකෙන්න ඕන කියලා අදහසක් ආවා කියමුකෝ. ඒ අදහසක් ආවහම අර වගේ සාමණේර නමට වගේ දඬුවම් විඳින්න දෙයක් නැහැ. දඬුවම් විඳින්න දෙයක් නැහැ. ඒ උපසපන් භික්ෂූන් වහන්සේ නම තවත් කුමන හෝ උපසපන් භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියට ගිහිල්ලා එකත් පසක අත් පසක ඉඳගෙන
ආයති සංවරයේදීලා කියලා කියන්නේ නැවත ඒ වරද මම සිදු කරන්නේ නැහැ කියන අදිස්ථානය ඇති කර ගන්නවා. අදිස්ථානය ඇති කරගෙන අර එක භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියේ තමන් කැමති නම් කරපු වරද කියන්නත් පුළුවන් නොකියන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ ශාසනයේ මහා ශ්‍රේෂ්ඨයි කියන්නේ ඔකයි. ඒ ඉදිරියේ ඉඳගෙන හිතින් ප්‍රාර්ථනා කරන්න බෑ. හිතින් බෑ. හිතින් බෑ මම කියලා දෙන්න. ඒ කියන්නේ වරද දැන් මම මත්පැන් බිව්වා කියලා කියන්නත් පුළුවන්. ඒ කාරණේ නොකිය ඉන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනේ මහා කාරුණිකයිනේ. මහා කාරුණ සමහර විට ඒ ස්වාමීන් වහන්සේට පුංචි හෝ ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන්. මේ හාමුදුරුවෝ දැනගත්තොත් කියලා එහෙමත් ක්ලේශයක් ඇති ඒ ක්ලේශය ඇති වුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආපත්‍ය දේශනා කරන භික්ෂූන් වහන්සේ නමක් වස්තුව ප්‍රකාශ කරලා ඇවැත් දේශනා කළත් පිරිසිදු වෙනවා. ආපත්‍ය ප්‍රකාශ කරලා මම ඒක ගැන විග්‍රහ කළ දෙන්නම්. ආපත්‍ය පිළිබඳව දේශනා කළත් පිරිසිදු වෙනවා ඒ ශික්ෂාපදයෙන්. මේ දෙකම නැතුව ආපත්‍ය දේශනා කළත් පිරිසිදු වෙනවා කියන කාරණාව. තුන් ආකාරයක් පිරිසිදු වෙන්න දේශනා කළා. මොකද්ද? වස්තුව කියලා කියන්නේ තමන් කරපු වරදම කියනවා. ස්වාමීනි මම මෙච්චර කාලයක් මත්පැන් පානය කළා. ඒ නිසා මගේ වරද හැටියට පිළි අරගෙන ආපත්‍යයෙන් පිරිසිදු වීම සඳහා මගේ ආපත්‍ය පිළිගන්නාසේක්වා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේ ඉදිරියේ උක්කු ටිකෙන් ඉඳලා මේ වගේ සිවුර පොරවලා උක්කු ටිකෙන් ඉඳලා වන්දනා කරගෙන ඒ ස්වාමින් වහන්සේට වඳිනව නෙමෙයි. ඒ වෙලාවේ ඒ බුදුරයන් වහන්සේ පනවා වදාරන්නට යෙදුණු චාරිත්‍රයක් අංජලි කර්මයෙන් යුක්තව කියන්න පුළුවන්. අහම්බන්තේ දැන් අපි සාමාන්‍යයෙන් ආපත්‍ය දේශනා කරනකොට නම් ඒක මම එතනදි මතක් කරන්නම්. අර විදිහට තමන්ගේ අතින් කඩවුණ ශික්ෂාපදය සඳහන් කරලම අහම්බන්තේ ඒකං ආපත්‍යෙන් ආපජ්ජෙන් තාතුය මූලයේ සම්පටි දේශීමේ කියලා පාලියෙන් කියලා කියන්නට පුළුවන්. එතකොට දැන් කලින් කිව්වානේ වරද. ඊළඟට ආපත්‍ය ස්කන්ධ 7ක් තිබෙනවා. ඒ 7න් මේ සුරාමේරේ ශික්ෂාපදය අයිති වෙන්නේ පාචිත්‍ය කාණ්ඩයට. පච්චිති ඇවත් කියලා කියනවා. පච්චිති ආපත්‍ය කියලා කියනවා. පච්චිතය කියලා කියන්නේ නිවන ආවරණය කරනවා. ඒක තියෙද්දී පිරිසිදු කරන්න බෑ. ඒ කියන්නේ මග වඩන්න පුළුවන් ආවරණය කරනවා. එතකොට ඒකේ තව කාරණා තියෙනවා පිරිසිදු වෙන ආකාර පිළිබඳ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මම මේ සඳහන් කරන මේ ආපත්‍යයෙන් පිරිසිදු වෙන ආකාරය. දැන් එතකොට ඒ භික්ෂූන් වහන්සේ මුලින්ම වස්තුව කියලා කියන්නේ සිදුවෙච්ච වරද ප්‍රකාශ කරලා පිරිසිදු වෙන ක්‍රමයක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එහෙම නැතිනම් වස්තුව දක්වන්නේ නැහැ ආපත්‍ය දක්වනවා. මොකද්ද? පචිති ආපත්‍ය කියන වචනේ යොදලා. ආම්බන්තේ ඒකම් මේ පචිති ආපත්‍ය ආදි වශයෙන් අර්ථය එන විදිහට ඒ විදිහට දේශනා කරනවා. නැත්තම් සබ්බහාපත්‍යෝ කියන වචනයක් දාන්න පුළුවන්. ඒකං ආපත්‍යින් කියලාත් දාන්න පුළුවන්. මේ ඒකං ආපත්‍යින් කියන වචනේ දාන්නේ වස්තුව දක්වන්නේත් නැහැ ආපත්‍ය දක්වන්නේත් නැහැ. දැන් අතන තියෙනවානේ පාචිත්‍ය ආපත්‍ය කියලා. එතකොට ඒ අහන ශ්‍රවණය කරන උතුමන් වහන්සේ දන්නවා මේ කියන්නේ අනු දෙකක් වූ ආපත්‍ය වලින් යම්කිසි ආපත්‍යයක් කියලා. සුරාමේරයම කියලා කිව්වනම් එතකොට දන්නවා මේ අනු දෙකෙන් මෙන්න මේ ශික්ෂාපදයයි ඛණ්ඩණය වෙලා තියෙන්නේ කියලා. එහෙම නැතිනම් අහම්බන්තේ සබ්බාපත්‍යෝ ආරෝචි මෙව නැත්නම් අහම්බන්තේ නානාවත්තුකා නානාපත්තු ආපජ්ජින් තාතුය මූලයේ සම්පටි දේශේමී කියලා මෙහෙමත් දේශනා කරනවා. කියන්නේ නානා ආපත්‍යෝ ආපජ්ජි. ස්වාමීනි මම නොඒක ආපත්තීන් වලට පැමිණියා. ඒ ආපත්‍ය වලින් පිරිසිදු වීම පිණිස පිළිගන්නාසේක්වා කියලා
ආපත්තිය දේශනා කළා. එතන කියවෙන්නේ පචිති ආපත්ති කියලා. මෙන්න මේ තුන් ආකාරයකින් වඩාත්ම පිරිසිදු වෙන ක්‍රමය මොකක්ද? වරද කියලා පිරිසිදු වෙනවා. උපසබන් වික්ෂුණාචේ කිලිපිට ප්‍රකාශයට පත් කරනවා. මේ වර්ධින් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ශාසනය එහෙම නැහැ. මහණෙනි යම් කිසි කෙනෙක් මේ තුන් ආකාරයකින් යම් ආකාරයකින් දාපත්‍ය දේශනා කරන්නේ ඉපමණකින් පිරිසිදුයි කියලා. බලන්න වෙනස ඒ කියන්නේ අපිට හැඟෙනවා මෙහෙම කරොත් හොඳයි කියලා. එතකොට ඒ අපේ සිතුවිල්ල අනුව. එතකොට ඒ අපේ යම් කිසි දැක්මක් තියෙනවා නම් ඒ දැක්ම අනුව අපි කියන දිට්ඨිය කියලා. තථාගත ශාසනය තුල එහෙම නැහැ. මහා කාරුණිකයි කියන්නේ ඒකයි. ආජීව අෂ්ටාංග සීලය කියන දැන් මම ඇත්තටම ආජීව අෂ්ටාංග සීලය තමයි කරන්නේ. එතකොට මිච්ඡා ජීවා වේරමණී වැරදි ජීවිකාව සහ මම ඒකට සියලු අකටයුතුකම් කෙරේ වැළකීමේ ශික්ෂාපදයෙන් සමාදන්. වැඩිපුර කියනවා. නමුත් මිච්ඡා ආජීවයේ තුල මේට ඇතුල් වෙන්නේ නැත්නම් මේ වැරදි ජීවිකාවට එනකොට මේ මොකද්ද මත්පැන් පානය වගේ දේවල් වලින් මිදෙනවා කියන එක. වැරදි ජීවිකාව කියනකොට ඒ කියන්නේ ඒ ශික්ෂාපදය අනුව ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ තේරවාදී විග්‍රහය තුල තියෙන්නේ. අපි තේරවාදී විග්‍රහය තුල බැලුවහම තේරවාදී විග්‍රහය තුල තියෙන්නේ මිච්ඡා ආජීව කියන වචනය තුල විශේෂයෙන් ගෘහස්ත කෙනෙකුට ගත්තාම පැවිදි උතුමන්ටත් තියෙනවා මිත්‍යා ආජීවයට විශේෂයෙන් දේශනා කරපු කාරණා 7ක් පිළිබඳව. ගිහි කෙනෙකුට නම් පළවෙනිම කාරණේ හැටියට විශේෂයෙන්ම දක්වන්නේ නොකල යුතු වෙළඳාම් පසකින් වැළකීම කියන දේ. ඊළඟට මානකූට තුලාකූට ආදී වශයෙන් යම් ධනයක් වැරදි ලෙස උපයනවා නම් ඒ යම් ක්‍රමයකින්ද වැරදි ලෙස ධනය උපයන්නේ ඒ උපයන ක්‍රමවේදය තුල මේ ශික්ෂාපදේ විග්‍රහ කරලා දක්වලා තියෙනවා. හැබැයි මම කොහේවත් ත්‍රිපිටක ධර්මයේ තුල අට කතා ටීකාවල දැකලා නැහැ සුරාමේනයේ පානය කිරීම මිත්‍යා ආජීවයට අයිති වෙනවා කරන්නේ නැති හින්දා ඒක හිතනවා කරන්නේ නැහැ. නමුත් මිත්‍යා ජීවය අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපි ශික්ෂාපදයක් වශයෙන් රකින්න පොරොන්දු වෙනවා. සුරාමේරයේ දැන් ශික්ෂාපදයක් සමාදන් වෙන්නේ නැහැ. නමුත් අපි කරන්නේ නැහැ. එතකොට එතන ඒ ශික්ෂාපදය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකු තුළ ප්‍රകൃතියම රැකෙන ශික්ෂාපදයන් තිබෙනවා. ඊළඟට දැන් ඔය ආජීව අට්ටමක සීලයට නැති වුණා කියලා ඔය ශික්ෂාපදය පූර්ව භාග ප්‍රතිපදාවට අතිශයම බාධකයක් වෙනවා රාමෙර පානය කියන දේ. නොකර ඉන්නකොට ඒ දැන් ඒ නොකරද අපි හිතමු ශික්ෂාපදයක් හැටියට අපි කියන ශික්ෂාපදවල අපි සමාදන් නොවුනාට විරතේ වශයෙන් තව කොච්චර තියෙනවද ඒ කෙනා තමන්ගේ ජීවිතය තුළ ආරක්ෂාද? අපි හිතමු ශික්ෂාපද වශයෙන් අපි සමාදන් වෙන්නේ විකාල භෝජනය කියලා ගමුකෝ. දැන් ආජීව අට්ටමක සීලය ගත්තාම ආජීව අට්ටමක සීලය තුලදී අපිට විශේෂිත කොට අබ්‍රහ්මචර්යා ශික්ෂාපදය ආරක්ෂා කරන්න පුළුවන්. පංච සීලය ගත්තාම ගෘහස්ත කෙනෙකුට තුන්වෙනි ශික්ෂාපදය වෙනුවට අබ්‍රහ්මචර්යක ශික්ෂාපදය ඇතුල් කරගන්න පුළුවන්. එතකොට යම් කිසි කෙනෙකුට සමාදාන වශයෙන් ඒ මොහොතේදී සමාදාන වශයෙන් ගොඩනැගෙන කුසල සම්භාර ධර්මයේ නොතිබුණාට විරති වශයෙන් වෙන්වීම වශයෙන්
චේතනා වශයෙන්. ඒ සීලේ සමාදන් වෙන ක්‍රම තියෙනවානේ. දැන් සමාදාන වශයෙන් කියන්නේ ඒ ශික්ෂාපදයන් නාම වශයෙන් අරගෙන මම මේ ශික්ෂාපදය ඛණ්ඩනය කිරීමේ වැළකීමේ කියන සමාදානය. එතකොට ඒකෙම තියෙන විරමණය වෙන්වීම. එතකොට ඔය විරමණය කියන එක චේතනාවක ඇති වෙන ස්වභාවයක්. මමත් පෙන් බොන්නේ නැහැ කියලා කියනවනම් එතනම අර අමුතුවෙන් වචන නොකියුවාට ඒ ශික්ෂාපදයේ පිළිබඳව අනිත් සියලුම කාරණා සම්පූර්ණ වෙනවා. අඩුවක් හිටින්නේ නැහැ. එතකොට විරති වාසේ චේතනාව වශයෙන් සිදුවෙලා ඉවරයි. මම මත්පැන් පානය කිරීමෙන් වැළකෙනවා කියන. අතෙන්දි සිදුවෙන්නේ ශික්ෂාපදය වචනයෙන් නොකීම විතරයි. එතකොට ඕකට තව කොච්චර අපිට එකතු කරගන්න පුළුවන්ද? ගොඩක් තියෙනවා. ඒ නිසා දැන් ශික්ෂාපදයක් හැටියට ගත්තාම මිච්ඡා ආජීවයේදී අර විදිහට දක්වනවා. එතකොට ඒකේ නොඑක් ණය ක්‍රමයන් තිබෙනවා. වැරදි ජීවිකා වශයෙන් කොච්චර ජීවත් වෙන ස්වභාවයන් තියෙනවද? නේ? වැරදි ක්‍රම තියෙනවා. කෙනෙක්ව රවට්ටලා ඒ විදිහට හොඳ දේට නරක දේ දීලා ඒ විදිහට තියෙන ඊළඟට මනින වෙලාවේදී අඩුවෙන් මැනලා ඒ විදිහට තුලා කූට කියලා කියන්නේ මැනුම් කිරුම් මැනුම් ක්‍රමවලදී ඒ විදිහට වැරදි විදිහට එහෙම තියෙනවා අපිට. එතකොට ඒ දේවල්. එතකොට යම් කෙනෙක් ශික්ෂාපද අන්නේ උතන හරි විශේෂත්වයක් තියෙන්නේ ගිහි කෙනෙක් අපිටම යම් කිසි ආකාරයකින් ගිහි කෙනෙක් අනාගාමී ඵලයටපත් වුණොත් යාට ප්‍රകൃතියෙන්ම මිල මුදල් පරිහරණයෙන් පවා වැළකෙනවා. ඒ කියන්නේ ධර්මතාවයක යම් කිසි ගිහි කෙනෙක් අනාගාමී ඵලයකටපත් වුණා කියලා කියන්නේ විකාල භෝජනයෙන් වැළකෙනවා. ආයේක සමාදන් වෙන්න දෙයක් නැහැ. රහත් භාවයටපත් වුණා කියලා කියන්නේ සියලු ගුණ දරා ගන්නවා. දැන් අපි ශික්ෂාපද හැටියට උපසම්පදාවේ බුද්ධ ආඥාවෙන් ලැබෙනවන උපසම්පදා සීලය. අරහත් භාවයෙන් ප්‍රകൃතියම පිහිටනවා. උපසම්පදාව කියන්නේ ප්‍රകൃතියෙන් පිහිටනවා කියලා කියන්නේ නියමාර්ථයෙන් කියනවා නම් අහෝසි වෙනවා කියන එක. අහෝසි වෙනවා කියන්නේ ඒ කියන්නේ කලයුත්ත කතකරණීයෝ. කලයුත්ත කළා. මේ ශාසනයේ සියලු ශික්ෂාපද තියෙන්නේ නිර්වාණය කෙලවර කොටගෙන. අරමුණු කරගෙන. මේක තමයි කෙලවර. එතකොට යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා නම් මේ ශික්ෂාපදයන් මේ කුසල ධර්මයන් මේ පාරමිතා ධර්මයන් මේ සිදු කරන දාන සීල භාවනාදී සියල්ලංගෙම කෙලවර නිර්වාණය. ඔතනයි තියෙන විශේෂත්වය. එතකොට ඒ කෙනාට ප්‍රകൃතියෙන්ම අනාගාමී උතුමෙකුට පිහිටන යම් ගුණ කඳක් තියෙනවා නම් යම් ශික්ෂාපද ගුණ කඳක් තිබෙනවා නම් ඒක ප්‍රകൃතියෙන්ම පිහිටනවා. භාවනාවකට වැඩිය නාගාකන්දික ස්ථානය. ඒ ස්ථානයේදී මට දුන්න සීලය විවේක නිස්සීත විරාග නිස්සීත නිවර්ණාම සම්මා දිට්ඨිය භාවිතා කරයි. විවේක නිස්සීත විරාග නිස්සීත නිරෝධ නිස්සීත නිවර්ණාම සම්මා සංකප්පය භාවිතා කරයි. විවේක නිස්සීත විරාග